කටිනත්වය. මොකද්ද කටිනත්වය කියන්නේ? මං කලින් කිව්වා. මොකද කටිනත්වය කියන්නේ? කෙලින්ම කිව්වොත් ජලයේ තියෙන කිවුල බවට තමයි අපි කියන්නේ කටිනත්වය කියලා. හරිනේ? රයිට්. කටිනත්වය කියන්නේ අපි මේව කරනවා නිර්වචනයක් ගත්තොත් කටිනත්වය කියන්නේ ජලයේ පවතින කැල්සියම් හා මැග්නීසියම් සාන්ද්‍රණය. හරිනේ? කැල්සියම් මැග්නීසියම් සාන්ද්‍රණයට අපි කියනවා ජලයේ කටිනත්වය කියලා. හරිනේ? ජලයේ කටිනත්වය කියලා. තේරුණාද? හරිනේ? මීට අමතරව අපිට මේකේ තියෙන්න පුළුවන් right? ඇලුමිනියම්, සින්ක්, මැංගනීස් හරිද? ඔන්න ඔය වගේ ඒවා තියෙන්න පුළුවන්. හරිනේ? මොකද කටිනත්වය කියන්නේ එතකොට ජලයේ පවතින කැල්සියම් හා මැග්නීසියම් සාන්ද්‍රණය. හරිනේ? right. මේ කැල්සියම් හා මැග්නීසියම් වලට අමතරව තව තියෙන්න පුළුවන් ඇලුමිනියම්, සින්ක්, මැංගනීස් වගේ අයන. හරිද? ඒවා හින්දාත් කටිනත්වය ඇති වෙනවා. හරිනේ? කටිනත්වය ප්‍රධාන ආකාර කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. හරිද? පළවෙනි එක තමයි කටිනත්වය ප්‍රධාන ආකාර දෙක తాවකාලික කටිනත්වය. හරි? తాවකාලික කටිනත්වය. හරි? ඊළඟ එක මොකද්ද? කටිනත්වය. දෙවෙනි එක ස්ථීර කටිනත්වය. ස්ථීර කටිනත්වය. right. right. ස්ථීර කටිනත්වය. right. తాවකාලික කටිනත්වය කියන්නේ මොකද්ද? මොකද්ද? මෙන්න මේ කැල්සියම් මේවා කැල්සියම්, මැග්නීසියම් වගේ අයන වර්ග හරිද? කාබනේට සමග එකතු වෙලා තියෙනවා නම් මේ දෙකම එකතු වෙනවා. මේවා කාබනේට් එක්ක එකතු වෙනවා නම් කාබනේට හරිද? කාබනේට් සංයෝග සමග එකතු වෙනවා නම් අපි කියනවා ඒවා මොකද්ද? తాවකාලික කටිනත්වයටපත් වෙලා කියලා. හරිද? මොකද්ද මේවා? తాවකාලික කටිනත්වයටපත් වෙලා කියලා. හරිනේ? මොකද්ද වෙන්නේ? කටිනත්වයේ තියෙන ප්‍රධාන රසායනික සංයෝග දෙක මොකද්ද? ප්‍රධානම දෙක කැල්සියමුයි මැග්නීසියමුයි. හරිද? ඊට අමතරව ඇලුමිනියම්, සින්ක්, මැංගනීස් ඔන්න ඔය වගේ ඒවා තියෙන්න පුළුවන්. හරිනේ? හරිනේ? right. right. කටිනත්වයේ ප්‍රධාන ආකාර කීයද? දෙකයි. తాවකාලික එකයි ස්ථීර එකයි. දැන් අපේ ඒරියා එකේ තියෙන මොකද්ද මේ කටිනත්වය මොන ටයිප් එකකද? తాවකාලිකද ස්ථීරද? తాවකාලිකද ස්ථිරද? right. අපි తాවකාලික කියලා හොයාගන්නේ කොහොමද? මොකද්ද? මෙන්න මේ කැල්සියම් මැග්නීසියම් අයන හරිද? කාබනේට් සංයෝග සමග එකතු වෙලා තියෙනවා නම් අපි කියනවා කාබනේට් සංයෝග බවට පත් වෙලා තියෙනවා නම් අපි කියනවා ඒක తాවකාලික කටිනත්වයක් කියලා. උදාහරණයක් විදිහට කැල්සියම් කාබනේට් වගේ වෙලා තියෙනවා නම් මැග්නීසියම් කාබනේට් වගේ වෙලා තියෙනවා නම් හරිද? කෙලිම කිව්වොත් බයිකාබනේට් වලින්. හරිද? බයිකාබනේට් එකක් සම්බන්ධ වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා తాවකාලික කටිනත්වයක් කියලා. හරිනේ? ස්ථීර කටිනත්වය කියන්නේ මෙන්න මේ කැල්සියම් මැග්නීසියම් සංයෝග හරිද? ක්ලෝරයිඩ් ඊට පස්සේ නයිට්‍රේට් ඊට පස්සේ නයිට්‍රේට් ඊට පස්සේ සල්ෆේට් වගේ සංයෝගات එකතු වෙලා තියෙනවා නම් සල්ෆේට් වගේ සංයෝගات එකතු වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා ස්ථීර කටිනත්වය. දැන් අපේ ඒරියා එකේ තියෙන්නේ తాවකාලික කටිනත්වයක්. හේතුව මොකද්ද? ස්ථීර කටිනත්වයේදී සබන් දිය වෙනවද? දිය වෙන්නේ නැහැ. වතුර බොන්න බෑ. හරිනේ? right. පේන ඇති වෙන්නේ නැහැ ස්ථීර කටිනත්වයේදී. ඒ කියන්නේ මෙන්න මේ ස්ථීර කටිනත්වයේදී රත් කිරීමෙන් හරිද අපිට කටිනත්වය ඉවත් කරන්න බෑ. හරිද? හැබැයි తాවකාලික එකේ රත් කිරීම මගින් කටිනත්වය ඉවත් කරන්න පුළුවන්. right. මේ తాවකාලික කටිනත්වයේ හින්දා තමයි ඔයාලගේ ගෙදර කේතලේ මොකද්ද? මොකද්ද? අර සිමෙන්ති වගේ බැඳිලා තියෙන්නේ. තේරෙනවද කියන එක? right. ස්ථීර කටිනත්වය රත් කිරීමෙන් ඉවත් කරන්න පුළුවන්ද? බෑ. මේක ඉවත් කරන්න පුළුවන්, මේක ඉවත් කරන්න බෑ. ඕකයි කටිනත්වයේ කේස් එක. right. දැන් කටිනත්වයට බලපාන ප්‍රධාන සංයෝග දෙක මොකද්ද? කැල්සියම්, මැග්නීසියම්. හරිද? කැල්සියම් මැග්නීසියම් සාන්ද්‍රණය තමයි අපි කියන්නේ මොකද්ද? කටිනත්වය කියලා. right ලියා ගන්න. කටිනත්වය කියන්නද? right. ජලයේදී වී ඇති
කැල්සියම් හා මැග්නීසියම් කැල්සියම් හා මැග්නීසියම් සාන්ද්‍රණය 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 කටිනත්වය ලෙසින් හඳුන්වයි කටිනත්වය ලෙසින් හඳුන්වයි කටිනත්වය ලෙසින් හඳුන්වයි right එනම් 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 කටිනත්වය සඳහා ප්‍රධාන වශයෙන් කැල්සියම් සහ මැග්නීසියම් අයන ප්‍රධාන වශයෙන් දායක වන අතර ඇලුමිනියම් සින්ක් manganese strontium වැනි අයනද කටිනත්වය සඳහා දායක වේ right භූගත ජලයේ කටිනත්වය ඇති වෙන්නේ කොහොමද? right වැඩිපුරම කටිනත්වය තියෙන්නේ අපේ සාමාන්‍ය මේ සර්ෆේස් එකේ තියෙන ජලයේද භූගත ජලයේද? භූගත ජලය. හරිද? හේතුව තමයි පස අභ්‍යන්තරයේ තියෙනවා කැල්සියම් කාබනේට් එහෙම නැත්නම් හුණුගල් හරිද? අපි කියනවා කැල්සියම් කාබනේට් කියලා. හරිද? ඊට අමතරව ඩොලොමයිට් කැල්සියම් කාබනේට් මැග්නීසියම් කාබනේට් හරිද? ඩොලොමයිට් ඒ වගේම කැල්සියම් සල්ෆේට් වගේ ඒවා හරිද? කැල්සියම් සල්ෆේට් වගේ ඒවා දිය වෙලා හරිද? භූගත ජලයට එකතු වීම මගින් දැන් ජලයත් එක්ක භූගත ජලයට එකතු වීම මගින් ඒ ජලය කටිනත්වයට පත් වීම සිද්ධ වෙනවා. හරිනේ? right ඊට පස්සේ කටිනත්වයේ ප්‍රධාන ආකාර කීයද? දෙකයි. ලියන්න පළවෙනි එක తాවකාලික කටිනත්වය, දෙක ස්ථීර කටිනත්වය. ස්ථීර කටිනත්වය. right
right. తాවකාලික වටිනාත්වය ලියා ගන්න. දැන් අපි කලින් විස්තර කරා. తాවකාලික වටිනාත්වය කියන්නේ මොකද්ද? කැල්සියම්, මැග්නීසියම් මේවා බයිකාබනේට් හදනවා නම් අපි ඒවට කියනවා මොකද? తాවකාලික වටිනාත්වයක් කියලා. හරිනේ ලියා ගන්න. ජලයේ ඇති ජලයේ දිය වී ඇති ජලයේ දිය වී ඇති කැල්සියම් හා මැග්නීසියම් කැල්සියම් හා මැග්නීසියම් මැග්නීසියම් වල 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 බයිකාබනේට සංයෝග නිසා 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 ජලයේ ඇතිවන කඨිනත්වය ජලයේ ඇතිවන කඨිනත්වය ජලයේ ඇතිවන කඨිනත්වය ජලයේ ඇතිවන කඨිනත්වය తాවකාලික කඨිනත්වයේ ලෙසින් හඳුන්වයි. తాවකාලික කඨිනත්වයේ ලෙසින් හඳුන්වයි. తాවකාලික කඨිනත්වයේ ලෙසින් හඳුන්වයි. මෙම தত্ত্বය මෙම தত্ত্বය ජලය උණු කිරීම මගින් ජලය උණු කිරීම මගින් ජලය උණු කිරීම මගින් ඉවත් කළ හැකිය. ඉවත් කළ හැකිය. ඉවත් කළ හැකිය. right. ඊළඟට ලියන්න ස්ථීර කඨිනත්වය ස්ථීර කඨිනත්වය ජලයේ දිය වී ඇති ජලයේ දිය වී ඇති ජලයේ දිය වී ඇති ජලයේ දිය වී ඇති කැල්සියම් හා මැග්නීසියම් කැල්සියම් හා මැග්නීසියම් සල්ෆේට් nitrate sulfate nitrate sulfate nitrate හෝ ක්ලෝරයිඩ සංයෝග හෝ ක්ලෝරයිඩ සංයෝග ක්ලෝරයිඩ සංයෝග නිසා ජලයේ ඇතිවන කඨිනත්වය නිසා ජලයේ ඇතිවන කඨිනත්වය ස්ථීර කඨිනත්වය ලෙසින් හඳුන්වයි. ස්ථීර කඨිනත්වය ලෙසින් හඳුන්වයි. right. right. මෙය ජලය මෙය ජලය
උණු කිරීම මගින් ඉවත් කළ නොහැක. ජලය උණු කිරීම මගින් ඉවත් කළ නොහැක. right. ඊට පස්සේ කටින ජලය වර්ගීකරණය කරලා තියෙනවා. right. කටින ජලය වර්ගීකරණය කරලා තියෙනවා. right ලීටරයට මිලිග්‍රෑම් වලින්. ඒ අනුව ජල වර්ගය අපිට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. හරිනේ? right. බලන්න ඔයාලා ටියුට් එකේ වග්ගුවක් දීලා තියෙනවා. right. වග්ගුවක් දීලා තියෙනවා බලන්නකෝ. right. මෙතන තියෙනවා කටිනත්වය මිලිග්‍රෑම් ලීටරයට. මේ පැත්තේ තියෙනවා ජල වර්ගය. right. මේ පැත්තේ තියෙනවා මොකද්ද? ජල වර්ගය. ජල වර්ගය. right. ජල වර්ගය. සාමාන්‍යයෙන් ජලයේ ලීටරයට මිලිග්‍රෑම් කටිනත්වය 0.50ක් වගේ තියෙනවා නම් අපි ඕකට කියනවා මෘදු ජලය කියලා. මෘදු ජලය. හරි? හරිනේ? right. 50ත් 100ත් අතර වගේ තියෙනවා නම් අපි කියනවා සුළු වශයෙන් මෘදු ජලය. හරි? සුළු වශයෙන් මෘදු ජලය. right. ඊට පස්සේ CI 150යි නම් අපි කියනවා සුළු වශයෙන් කටිනත්වයේ සහිත ජලය. සුළු කටිනත්වයක් තියෙන ජලය. හරි? right. ඊට පස්සේ 200යි 300යි තියෙනවා නම් 150යි 200යි තියෙනවා නම් අපි කියනවා කටින ජලය. මධ්‍යස්ථ කටින ජලය. මධ්‍යස්ථ කටින ජලය. හරි? ඊට පස්සේ 200යි 300යි තියෙනවා නම් කටින ජලය. හරි? කටින ජලය. හරිද? 300ට වැඩි නම් අපි කියනවා දැඩි කටිනත්වයක් සහිත ජලය. දැඩි කටිනත්වයක් සහිත ජලය. දැඩි කටිනත්වයක් සහිත ජලය. right. වගෝ ෆිල් කරගමු. හරිනේ? right. ඒකට කටිනත්වය මයින් එකගේ මොකද්ද? ලීටරයට මිලිග්‍රෑම්. හරිනේ? right. 0.50යි තියෙනවා නම් අපි කියනවා මෘදු ජලය. හරිනේ? right. 50යි 100යි අතර තියෙනවා නම් අපි කියනවා සුළු වශයෙන් මෘදු ජලය. right. ඊට පස්සේ 100යි 150යි නම් කියනවා සුළු වශයෙන් කටිනත්වයේ සහිත ජලය. හරි? ඊට පස්සේ 150යි 200යි නම් මධ්‍යස්ථ කටිනත්වයක් සහිත ජලය. මධ්‍යස්ථ කටිනත්වයක් සහිත ජලය. right. 200යි 300යි නම් අපි කියනවා කටින ජලය. කටින ජලය. 300ට වැඩි නම් ලීටරයට මිලිග්‍රෑම් අපි කියනවා දැඩි කටිනත්වයක් සහිත ජලය කියලා. right. මේ දැඩි කටිනත්වයක් සහිත ජලය අපේ පැත්තේ තියෙනවද? නෑ. එහෙනම් අපිට නාන්න බෑ. පෙන ඇති වෙන්නේ නෑ සබන් වල. රෙදි හොදන්න බෑ. හරිනේ? තේරෙනව නේද? ඒ කියන්නේ හරි නේද? එතකොට වතුර බොන්න බෑ. තේරෙනව නේද? ඔයාලා දැන් මොකද ගමේ කවුරු හරි ගියාට පස්සේ පිටතැනකට ගියාට පස්සේ මොකද වතුර කිව්ල නේද කියලා කියනව නේද? right. හරිනේ? දැන් අපේ පැත්තේ ජලය කිව්ලයි තමයි. කටිනත්වයේ තියෙනවා තමයි. හැබැයි සබන් දිය වෙනවනේ. right. එතකොට අපේ පැත්තේ තියෙන ජලය ස්ථිර කටිනත්වයේද තියෙන්නේ తాවකාලික කටිනත්වයේද තියෙන්නේ? తాවකාලික කටිනත්වය. හරිනේ? ස්ථිරයි කියන්නේ සබන් දිය වෙනවද නැද්ද? දිය වෙන්නේ නැහැ. දිය වෙනවා කියන්නේ පෙන ඇති වෙන්නේ නැහැ. හරිනේ? බොන්න බෑ. ඒ කියන්නේ ගෘහස්ත පරිභෝජනය සඳහා ගන්න බෑ.
හැබැයි తాවකාලික ඒවා අපේ තියෙනවනේ. අපේ ජලය తాවකාලික කටනත්තේ තියෙන්නේ. හරිද? ඒ හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද తాවකාලික කියලා හොයාගන්නේ කොහොමද එතකොට? උණු කිරීම මගින්. හරිද? උණු කිරීමෙන් කටනත්තේ ඉවත් කරන්න පුළුවන් නම් අපි කියනවා ඒක తాවකාලිකයි. හරිද? උණු කිරීමෙන් ඉවත් කරන්න බැරි නම් ස්ථිරයි. හරිනේ? right. කැල්සියම් මැග්නීසියම් බයිකාබනේට් හදනවා නම් අපි කියනවා ඒකට తాවකාලික කටනත්තයක් කියලා. කැල්සියම් මැග්නීසියම් මොකද නයිට්‍රේට සල්ෆේට ක්ලෝරයිඩ් සංයෝග හදනවා නම් අපි ඒවට කියනවා ස්ථිර කටනත්තයක් කියලා. හරිද? ස්ට්‍රක්චර් එකට වගේ අහන්න පුළුවන් ඈ. හරි. MCQ වලටත් අහන්න පුළුවන්. දැන් MCQ එකට මේක අහන්න පුළුවන්. හරිනේ. දැඩි කටනත්තයක් සහිත ජලයේ තත්ත්වය කුමක්ද කියලා දීලා right. අන්න ලීටරයට මිලිග්‍රෑම් කියලා ඔය උත්තර ටිකක් දෙන්න පුළුවන්. හරි. අපිට කියන්න බෑනේ කොහොමද ඒද කියලා. හරිනේ. right. එතකොට ස්ථිර කටනත්තේ තියෙන ජලයේ සබන් පෙන ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. හරිනේ. right. බොන්න පුළුවන්ද? බෑ. හරිනේ. right හරි. එච්චරයි. right. දැන් කටිනත්තේ මනින්නේ කොහමද? කටිනත්තේ මනින්නේ කොහමද? මොකද්ද? කටිනත්වමානය කියලා එකක් තියෙනවා. right. කටිනත්වය මැනීම. right. කටිනත්වය මැනීම. right. කටිනත්වමානය වගින් තමයි කටිනත්වය මනින්නේ. හරිද? ඊට අමතර අනුමාපණයෙන් එහෙම මනින්න පුළුවන්. හරිනේ. right. හරිනේ. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ කට්ටල ක්‍රමයක් මගින් මනින්න පුළුවන්. right. කටිනත්වමානයෙන් කොහොමද කරන්නේ? කටිනත්වමානය ගන්නවා අපි ඉස්සෙල්ලා. හරිනේ. කටිනත්වමානය අරන් අපි ගන්නවා මොකද්ද? ආශ්‍රිත ජලය. හරි. ආශ්‍රිත ජලය අරන් කටිනත්වමානය අපි කැලිබ්‍රේට් කරනවා. ඒ කියන්නේ මොකද්ද? කටිනත්වමානය බිඳුවට හදා ගන්නවා. හරිද? ඊට පස්සේ තෙත මාත්තු කරලා ඇවිල්ලා අර කටින ජල සාම්පලයට දානවා. හරිනේ. දැම්මට පස්සේ මොකද කරන්නේ? අර ඩිජිටල් තිරය මගින් කටිනත්වය කොච්චරද කියලා ලීටරයට මිලිග්‍රෑම් වලින් පෙන්නනවා. නැත්නම් පාස් පර් මිලියන් වලින් පෙන්නනවා. හරිනේ. එහෙම තමයි කටිනත්වමානය මගින් මනින්නේ. එතකොට පහසුම ක්‍රමය තමයි මොකද්ද? ජල කටිනත්වමානය. හරිනේ. තේරුණා නේද? right හරි. යා. ලියන්න කටිනත්වය මැනීම යන්න. පළවෙනි එක ජල කටිනත්වමානය. ජල කටිනත්වමානය. දෙක අනුමාපන ක්‍රමය. right. right. තව විශේෂ එකක් තියෙනවා පරීක්ෂා තීරු කියලා. ජලයේ කටිනත්වය මනින පරීක්ෂා තීරු කියලා එකක් තියෙනවා. හරි. right. ලියාගන්න ජල කටිනත්ව පරීක්ෂා තීරු. 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 right. ඔයාලා තියෙනවා ජල කටිනත්වමානය භාවිතය. කොහොමද ජල කටිනත්වමානය පාවිච්චි කරන්නේ? මම දැන් ආයෙත් කිව්වා. මොකද්ද? ඉස්සලාම ගන්නවා කටිනත්වය මනින්න ඕනේ ජල සාම්පලයක් ගන්නවා. ආශ්‍රිත ජලය සහිත ජල සාම්පලයක් ගන්නවා. හරිද? ඊට පස්සේ ජල කටිනත්වමානය මොකද්ද? ආශ්‍රිත ජලයට දාලා බිඳුවට කැලිබ්‍රේට් කරනවා. එහෙම නැත්නම් අංක ශෝධනය කරනවා. ඊට පස්සේ තෙත මාත්තු කරලා අරන් මොකද කියන්නේ? right. right. ඉස්සලාම මොකද්ද? කටිනත්වමානය අරන් මොකද කරන්නේ? ඉස්සලාම ආශ්‍රිත ජලයට දානවා. හරිනේ. ඊට පස්සේ මේක මොකද්ද? කැලිබ්‍රේට් කරනවා බිඳුවට. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? සර්වියට් පේපර් එක අරන් පිහ දානවා. හරිනේ. බිඳුවට මේවා කරලා සර්වියට් පේපර් එක අරන් පිහ දානවා.
හරිනේ ප්‍රෝබ් එක. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? කටින්න ජලයට ආයි දානවා අපි. හරි. කටින්න ජලයට දාලා අපි බලනවා. කටින්න ජලයට දාලා බලනවා කටිනත්වය කොච්චරද කියලා. හරිනේ. රයිට්. මේකේ පෙන්නන කටිනත්වය අපි හිතමුකෝ 1.5යි කියලා. හරි. මිලිග්‍රෑම් ලීටරයට 1.5යි කියලා ඔහොම තියෙනවා කියමුකෝ. හරිනේ. රයිට්. මේ වගේ සාම්පල් තව දෙකක් ගන්නවා. ඒ කියන්නේ සාම්පල් 3ක් විතර ගන්නවා අපි. හරි. සාම්පල් 3ක් විතර ගන්නවා. හරි. නිවැරදිභාවය මේවා කරන්න. හරි. සාම්පල් 3ක් විතර ගන්නවා. හරි. එකක් සාමාන්‍ය මිලි 50ක විතර ඒවා. මිලි 50 විතර ඒවා අරන්. හරි. අගයන් ටික අරන් මොකද කරන්නේ? අර වගේ ඉස්සලා වගේම තමයි. මොකද? අගයන් ටික ඔක්කොම එකතු කරලා ඇවරේජ් අගයක් අපි ගන්නවා 3ෙන් බෙදලා. තේරෙනවද? ජල කඨිනත්ව ප්‍රමාණය ඕක තමයි කරන්නේ සරලවම. හරිනේ? රයිට් හරි. රයිට්. ඊට පස්සේ ජලයේ කඨිනත්වය මැනීමේ වැදගත්කම මොකද්ද? මොකද්ද? පානය සඳහා සුදුසු ද යන්න බව අපිට හඳුනා ගන්න පුළුවන්. අය ගෘහස්ත පරිභෝජනයට සුදුසු ද යන්න බව හඳුනා ගන්න පුළුවන්. අය මොකද්ද? කෘෂිකර්මාන්තයට නැත්නම් කාර්මික ක්‍රියාවන්ට සඳහා සුදුසු ද යන්න බව හඳුනා ගන්න පුළුවන්. තේරුණා නේද? රයිට් ලියාගමු. රයිට්. පානීය ජලය සඳහා සුදුසු ද යන්න බව හඳුනා ගැනීමට සුදුසු ද යන්න බව හඳුනා ගැනීමට හරි. ඊට පස්සේ ගෘහස්ත පරිභෝජනය සඳහා ඒ කියන්නේ රෙදි සේදීම, ඉහුම් පිහුම් කටයුතු වගේ ඒවා. හරි. ගෘහස්ත පරිභෝජනය සඳහා සුදුසු ද යන්න බව හඳුනා ගැනීමට ඊට පස්සේ කෘෂිකාර්මික ක්‍රියාවන්ගේ භාවිතයන් සඳහා